ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ නිමවුදුරු තරගයක් වුණු සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ තරගයේදී තුන්ගිරියවම දක්ෂතාව දැක්වූ කමිදු වෙන්ඩිස්ට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරිණී විදියට කටයුතු කරන කාවියා මාරන් අමතර මුදල් ත්‍යාගයක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ඒ ඉන්දිය රුපියල් ලක්ෂ 3ක මුදලක්. ඉතින් ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක්. ඉතින් තීරණාත්මක තරගයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් තුන්ගිරියවම දක්ෂතාව දැක්වීම ඊට හේතුව බවයි අය සඳහන් කරලා තිබෙනවා. ඉතින් කමිදු වෙන්ඩිස් පන්දු යැවීමේදී ලකුණු 33කට එක් කඩුල්ලක් බිඳ ඊට අමතරව පන්දුවට පහර දීමේදී නොදැවි ලකුණු 33ක් ලබා ගන්නමින් ජයග්‍රහණය කරා සන්රයිසර්ස් කණ්ඩායම රැගෙන ගියා. ඒ වගේම පන්දුව රැකීමේදී හතරේ සීමාව ආසන්නයේ ඉතා විශිෂ්ට ඩොවන්තුවක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ ආකාරයේ තුන්ගිරියව දක්ෂතාව දැක්වීම හින්දා තමයි ඔහුට මෙම මුදල් ත්‍යාගයේ හිමි වෙලා තිබෙන්නේ. කෙසේතත් මෙම තරගයේ වීරයාට මේ සම්මානය හිමි කරගනු ලැබුවේ කඩුළු 4ක් බිඳ හේළු හර්ෂාල් පටෙල්ට.